අපිට පාන් හම්බුණා. අපි පාන් කනවා. එන්න. එකේ නිදි. අක්කේ මම උදේ ඉන්නා. ඈ? මෙතන. අනේ මට දෙන්නකෝ. ඉන්න පොඩ්ඩක් මම බලන්න මට හුදේ. Hi guys, welcome back to our YouTube channel. සමෝසංගු. හරි ඉතින් ඔන්න අද අපි සැලුන් එකේ ඉන්නව රැට. ඉතින් මම තාම ගෙදර මං අද උදේ ඉඳන් ගෙදර හිටියේ. හිත අපිට ෂූට් එකක් තියෙනවා. ක්ලයන්ට් කෙනෙක්ගේ. ඉතින් අපි හිතුවා ඒක 3ට ආයෙන නිසා අද සැලුන් එකේ ඉන්නවා කියලා. පළවෙනි පාර තමයි මෙහෙම ඉන්න. ඉතින් සැලුන් එකේ නංගිලා දෙන්න එක තමයි අද ඉන්නේ. ෆස්ට් ටයිම් ඉන්නේ ඊට කලින් එහෙම ඉඳලම නෑ. බලමු අපි මොකද වෙන්නේ කියලා. මොකද ගෙදර ඉඳන් පාන්දරයක් දැන් මේ දවස් ටිකේ වැස්ස නිසා කියන්න බෑනේ වහීද මොකද කියලා. ඉතින් ඒ නිසා අද බලමු අපි සැලුන් එකේ ඉදී නිින්ද නයයි දන්නේ. ඒ දෙන්න එක්ක බලමු අපි ඊට පොඩි විකාර වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නේ. ඔන්නීටි සැලුන් එකට ආවා නංගිලා වොෂ් දානවා. ඉතින් මම මේකටම පොඩ්ඩක් මට කියන්න හිතුණා. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ගොඩක් අය කියන්නේ නංගිලා තමයි. සැලුන් කියන්නේ සැලුන් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න කියලා. ඇත්තටම මම කරපු කෝසුයි එහෙම. ඉතින් ඇත්තටම කිව්වොත් නංගි මට ගොඩක්ම කියන්නේ කෝස් කරනවට වඩා එක්ස්පීරියන්ස් එක ලැබුණේ සැලුන් වල වැඩ කරනමයි. මම 2017 මුල ඉඳන් වගේ තමයි මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. එතකොට මම ගම්පහ නීෂා කියලා සැලුන් එකක අපේ අක්කා. ඉතින් එයාගේ සැලුන් එකේ වැඩ කරා මම 2023 වෙනකම්. ඔව් 2023 වෙනකම් 2017 ඉඳන්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි මට ගොඩක්ම ලැබුණේ. නැත්තම් මම කෝස් හායි යාළුවනි කොහමද ඉතින් අර නංගිලට බඩගිනි කියලා කාලම තමයි පටන් ගත්තේ ඒ දවස් කියන්නේ රෑ. ඉතින් සැලොන් එකේ ෆොටෝ ෂූට් එකක් තියෙනවා බබෙක් නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ ෂූට් එකක් බබෙක් වගේ තමයි. එයාගේ 18 වෙනි බර්ත්ඩේ එකට තමයි ෂූට් එක කරන්නේ. ඉතින් අපි හිතුවා යාට පාන්දර 3 වෙද්දී එයා එනවා කිව්වා 2:45 අතර. ඉතින් අපි හිතුවා එදා සැලුන් එකේ ඉන්නවා කියලා. මොකද ගෙදර ඉඳන් එද්දි වැස්සොත් පාන්දර නිසා. ඉතින් මේ අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි අපේ සැලුන් එකේ ඉස්සලම ඉන්න එක. මම යලා. හරි ඉතින් ගොඩක් දේවල් කරන්න හිතාගෙන ආවට අන්තිමට ওই නයිට් බෝඩ් එකෙන් සෙල්ලම් කරලා රෑ වෙන්න කලින් අපි කොහොම නිදාගමු කියලා අපි ඉතින් 9ට විතර 9ට නෙමෙයි 10 කිට්ටු කරලා අපි කොහොම අපි නිදාගමු. මොකද පාන්දර ඩ්‍රෙසින් එක කරන්න ඕනේ නැත්නම් පාන්දර අමාරු වෙනවනේ. ඒ නිසා ඒත් ඉතින් කොහොම කරත් ඉතින් ගෙදර වගේ නම් නිින්ද යන්නේ නෑ ඇත්තටම. කලින් ඉතින් ලංකාවේ මම අර සැලුන් එකේ වැඩ කරද්දී ඒක නම් අනන්තවත් ඉඳලා තියෙනවා. මේකේ ඉතින් තාම දාලා මාස දෙකයි ගානන්නේ 2-3ක් වගේනේ. එතකොට අපි එහෙම ඉඳලා නැහැ. අපිට ඉතින් පළවෙනිම දවසනේ. හැබැයි මෙහෙමයි. ඒ කියන්නේ අර පාන්දර නිින්ද ගියේ නැති වුණාට ඒ ඩ්‍රෙසින් එකෙන් පස්සේ ආයි ටයිම් එකක් තිබ්බා අපිට 5:00 ඉඳන් ඊළඟ අපොයින්ට්මන්ට් එක තිබ්බේ අපිට 10ට. ඉතින් 5:00 ඉඳන් 10 වෙනකම් අපොයින්ට්මන්ට් එකට කියන්නේ ටයිම් තිබ්බ නිසා අපි කරේ 5:00 ඉඳන් 9 විතර වෙනකම් ආයි නිදාගත්තා. එතකොට ඒ ටයිම් එකේ නම් හොඳටම නිින්ද ගියා. එතකොට පොඩි අමුතු ෆ්‍රෙෂ් ලුක් එකකුත් ආවා ඉතින්. ඒත් මෙහිමත් ඉතින් සුන්දර මතකයක් තියාගන්න ඕනේ. ඉතින් මොකද ඒව තමයි කවදා හරි අපිට ලස්සන මතකයක්. වීඩියෝ එකක් ගන්න දෙන්න. හරි අපි බලමු කවුද දිනන්නේ කියලා. තාම ඉතින් ගේම් එක යන ගමන් ඉන්නේ. මොන මේ ඉන්නේ නදියුනි දැන් දිනන්න යන්නේ. Yes. එයා තමයි ජයග්‍රහයියා. අපි අර ටවලුත් දාලා. දැන් මිෂෙල් 3 දැම්මොත් එයා දිනු මම මේ පාර අන්තිම. ඔන්න බලමු මිෂෙල් දිනන්න යන්නේ. දාන්න දැම්මද? 3. ඔව් දෙවෙනි ජයග්‍රාහකයා. එකේ නිදි. අක්කේ මම උදේ ඉන්න. ඈ? මෙතන. අනේ මට දෙන්නකෝ. ඉන්න පොඩ මම බලන්න මට හුදේ. අය ලයිට් එක දාන්න. අමාරුනේ උතන. නෑ නේ බලන්න. මම ගන්නද උතන? මට අර තව වෙලකට දෙන්න කිව්වේ ඒක ඔය කොන්න. මම ගන්නද උතන? අක්කට අමාරුයි. මේකද සුදු එක.
අනේ මම ඔතන ඉන්නම්කෝ. නෑ නෑ. අනේ අක්කේ මං ඉන්නම්කෝ. හරි. Bye. Good night. Ko, hey bye. Good night. Good night. ලස්සනට ඉන්න ඕනේ. තොයි ඒ වීඩියෝ එක මමත් දැක්කේ ඇත්තටම එඩිට් කරද්දි මටම හිනා මං ඉන්න විදියට. මොකද අපේ සරණ එකේ ෆේෂල් බෙඩ් දෙකයිනේ තියෙන්නේ. එතකොට ඒ දෙන්නෙට ඒක ඉන්න පුළුවන්. එතකොට සෝෆා දෙක දෙපැත්තට තියෙනවා. ඉතින් මං කරපුවාේ සෝෆා දෙක දෙපැත්තට තියෙන දෙක එකට දාලා ඇතුළට අරගෙන කම්ෆර්ටබල්ද කියලා බලබලීදී මම වීඩියෝත් අරගෙන. ඉතින් කොහොමද 3 දෙනා නිදාගත්තේ එහෙම. මම නම් අර බෙඩ් එකෙම වගේ ඉතින් හිටිය කුෂන් එකේ. හරි ඉතින් ඔන්න පාන්දර ඩ්‍රෙසින් එකවත් ආවා මේ නිදි ගිරාගෙන වැටෙනවා. ඉතින් එයා කොහොමද දෙකමාර වගේ වෙද්දි ආවා ඉතින් ඒ නංගි. Hi guys. ඉතින් ස්පෝට් වලට කැමති අයට තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා අනුමාන කරලා සල්ලි හම්බ කරගන්න. මේකෙන් සල්ලි එනවා වගේම යන්න තියෙන ඉඩකඩත් වැඩි. ඉතින් රිස්ක් එකක් ගන්න කැමති එක්කෙනෙක් නම් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පළවෙනි අවස්ථාවෙම වටිනා බෝනස් මුදලකුත් දිනා ගන්න පුළුවන්. cheese. හරි ඉතින් අන්තිම වෙදි මං චුට්ට අසාධ්‍ය වීගෙන ඉන්නේ ඇයි ගෑස්ටික් වගේ එනවා පාන්දරෙද්දී. ඉතින් ඔහොම තමයි ආගේ ෆයිනල් ලුක් එක ආවේ ඩ්‍රෙසින් එකේ. මං TikTok වල දාන්න ඔයාලට ගිහින් බලා ගන්න පුළුවන් මෙයාගේ වීඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ නංගිලා අපිට පානොත් ගෙනල්ලා දුන්නා. Thank you so much නංගි. හරි දැන් කොහමරි ඔන්න ඊට පහුවදා උදේ වුණා. චමුත් මට කිව්වා මේ දවස් ටිකේ පුළුවන් තරමක් පොත් කියවන්න කියලා. අපේ බව්වා කෑ ගහනවා ගණන් ගන්න එපා. ඉතින් දැන් මම ඔක ඔයගොල්ලන් එක්ක ෂෙයා කරද්දී මට මේගොල්ලෝ විහිළු කරනවා අක්කි ඇයි අක්කි එහෙම බොරුවට වීඩියෝ එකට පේන්නේ කියවන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මම පොත් කියවන්නේ නෑ. එහෙම ලොකුවට මගේ ඒක හොබි එකක් නෙමෙයි. ආසාවකුත් නෑ. ඒත් මට හිතුණා ඉතින් මට පොත් කියවන එක හොඳයිනේ කියලා. ඉතින් මම ඉස්සලම උන්න පටන් ගත්තා අම්මා කියන එකෙන්. ඉතින් දැන් මේගොල්ලෝ මට විහිළු කරනවා ඔහොම මේ කියන්නේ වීඩියෝ එකට පේන්න විතරයි නේද එකක මම කිව්වා නෑ නෑ මම කොහොම හරි ඔක කියවන්න ගන්නවා කියලා. දැන් තමයි විවෘත කරේ. මාස 9 වෙද්දි මේ ටික ඉවර කරන්න පුළුවන්. අපි කැම ගේන්න යනවා. හරි ඉතින් අපි ගත්තා. අපි ටෝස් එක ගත්තා ඉදියප්ප ගත්තා දෙකම. දැන් කියන ගමන් කන්න. නකෝ එනවා. ඒ දැන් හොද්දල යහන මේ. ඉර. තමයි කඩේ ගලා. හරි යාළුවනේ. කණේ කියන වීඩියෝස් නෑ ඇත්තටම. හෙන බඩගින්න හිටි එක කාගෙන ගියා. ඉතින් මං කිව්වේ 10ට තව අපොයින්ට්මන්ට් එකක් තියෙනවා කියලා. ඒකේ hair rebonding එකක් තමයි ආවේ. ඉතින් මට hair rebonding එකේ chemical එක කියන්නේ හොඳ නෑනේ. ඉතින් මං එයාගේ ඒ කට් එක කරලා අර දෙන්නට වැඩේ පටන් ගන්න කියලා මම ඉතින් ගෙදර ගියා උදේ 10ට 11ට විතර. ඉතින් මොකද ඇත්තට මේ chemical එක සැරයිනේ නැත්තම් මං ඉන්නවා ඉතින්. අනේ බලන්නකෝ රිබොනින් එකට ආව නාගි මට පොඩි gift වගේක් ගෙනල්ලා දුන්නා. Thank you so much. මට ඒක ගොඩක් වටිනවා. ඉතින් යා මට blusher set එකයි eyeshadow palette එකයි වෙනම sponge ඒක නම් ගොඩක් වටිනවා makeup දාද්දි එහෙම. ඉතින් ඒකයි වෙනම චූටි ටොපි පාර්සල් එකකුයි ගෙනත් දුන්නා. Thank you so much නංගියාට. මට සලූන් එකේදී ඇත්තටම කරන්න ටයිම් එකක් මදි වුණා යාළුවනේ. ගොඩක් අය මගෙන් අර මං එතනදී ඒක නවත්තන්න වුණා මට. ඇයි අර අපේ පිස්සු හොන්තු දෙකත් එක්ක විකාර කරද්දි ඒගොල්ලෝ ඉතින් මගේම නංගිලා වගේ තමයි. උන් එක්කිද්දි වෙලා යනවා දැනෙන්නේ.
හරි. ඉතින් මේ කට්ටිය මගෙන් අහලා තිබ්බනේ කෝස් ගැන. කියන්නේ මම කරපු කෝස් එක මොකක්ද අරකයි මේකයි විස්තර. ඉතින් මම දැන් ඒක ඔයාලට කියන්න බැරි වුණානේ. මම දැන් ඒක කියන්න තමයි ආවේ. ඉතින් මම ගොඩක්ම යාළුවනේ ඔයාලට කලින් කියවනේ මම එක්ස්පීරියන්ස් එක ගත්තේ සැලොන් වල වැඩ කරලා කියලා. ඒත් මම තිරානි පීරිස්ගේ ගම්පහ එයාගේ ක්ලාස් කරන කාලේ මම එයාගේ කෝස් එක කරා ඩිප්ලෝමා එක. ඉතින් ඒක මාස 6ක කෝස් එකක්. මට ඒකේ එක්ස්පීරියන්ස් කියන්නේ ඒකේ සර්ටිෆිකේට් එක තියෙනවා. තව මම කරා හයිඩ්‍රෝෆේෂල් වලට එකක්. ඊට අමතරව මම චාන්දනී බණ්ඩාරගේ එක කරා. ඉතින් ওই වගේ කෝස් ටිකක මගේ සර්ටිෆිකේට් උත් තියෙනවා. ඒත් ඩුබායි යන ගොඩක් අයගේ බලන්නේ සර්ටිෆිකේට් නෙමෙයි එක්ස්පීරියන්ස්. මේක ගොඩක් අය මගෙන් අහනවා. මම දැන් අර සැලුන් එකේ ගත්ත බ්ලොග් එකක් නිසා ඒකට සම්බන්ධ නිසා තමයි මම මේ ටිකත් කියන්න ආවේ. ඉතින් ගොඩක් රටවල් වල වැඩ කරද්දී යාළුවනේ ඇත්තටම බලන්නේ සර්ටිෆිකේට් ඒව නෙමෙයි. අපේ ලංකාවේ අපිට සැලුන් එකක් දානවා නම් අනිවාර්යෙන් පුළුවන්. සෝරි මම NVQ level 4 කරලා තියෙනවා. මට ඒකත් කියන්න බැරි වුණා. අපි ලංකාවේ සැලුන් එකක් දාන්න හිතන් ඉන්නවා නම් අපිට සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් ඕනේ. ඩිප්ලෝමා එකක ඕනේ, NVQ level 4 එකක ඕනේ. සැලුන් එකක් දාන්න අනිවාර්යෙන් ඒ සර්ටිෆිකේට් ඕනේ. හැබැයි ඩුබායි වල වැඩ කරන්න සර්ටිෆිකේට් අවශ්‍ය නැහැ. එක්ස්පීරියන්ස් එක තමයි ඩුබායි වල බලන්නේ. දැන් අපේ ලංකාවේ හැම සැලුන් එකකම වගේ යාළුවනේ හයිඩ්‍රෝෆේෂල් එක දැන් තියෙනවානේ. ඒත් ඩුබායි වල, ඒ කියන්නේ ඩුබායි විතරක් නෙමෙයි මං හිතන්නේ අනිත් රටවල වල වැඩ කරද්දී මැෂින් එකට පවා ලයිසන් එකක් තියෙන්න ඕනේ. මැෂින් එකට තියෙන්න ඕනේ. ඒ වගේ මේ කරන ළමයට සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ. මම කලින් වැඩ කරපු සැලුන් එකේ නම් මට සර්ටිෆිකේට් එක තිබ්බා. මම ඩුබායි වල වැඩ කරානේ සැලුන් 3ක. ඉතින් ඒකේ දෙකකම මම හයිඩ්‍රෝෆේෂල් එක තමයි ගොඩක්ම මම කරේ. ඒක ඉතින් මගේ සර්ටිෆිකේට් එකෙන් තමයි සැලුන් එකේ හයිඩ්‍රෝෆේෂල් එකත් කරන්න පුළුවන් උනේ. ඉතින් මම කියන්නේ මේ බියුටි සයිඩ් එක, මේ බියුටි කියන්නේ මේ ෆීල්ඩ් එක තෝරගන්න ඉන්න කට්ටිය නම් ඉතින් අනිවාර්යෙන් වැඩි වෙන්න ඉගෙන ගන්න. මම දැන් බ්‍රයිඩල් කෝස් එකක් තව කරන්න ඉන්නේ. තව නේල්ස් කරන්න ආසාවක් තියෙනවා. මට නේල්ස් කරන්න ඇත්තටම ඉවසීමවදි පොඩ්ඩක්. ඒත් මම කරනවා කියලා හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඉතින් කෝසස් ගොඩාරියක් තියෙනවා කරනවා නම්. ඉතින් කරන තරමට හොඳයි. වැඩි වෙන්න. හැබැයි ඩුබායි යන්න සර්ටිෆිකේට් වලට වඩා වටින්නේ ඇත්තටම කිව්වොත් එක්ස්පීරියන්ස්. එයාලා ඊයක මම කියනවා මේක කළ බෙන්න අපි ඒක ස්පීඩ් අරගෙන කියන්නේ ස්පීඩ් එකකින් එක කරොත් තමයි එයාලට අපිව සැටිස්ෆයි වෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ සැලුන් එකක් දානවා නම් අනිවාර්යෙන් ඩිප්ලෝමා එකක් හරි තියෙන්න ඕනේ. NVQ level 4 දැන් අනිවාර්යයි. දැන් මගේ සැලුන් එකත් මම BR එක ගන්න මට ඒ දෙක අනිවාර්යෙන් ඕනේ. ඉතින් මං ගාව ඒ දෙක තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ සැලුන් එකක් දාලා අලුත්නේ තාම. ඉතින් එහෙම තමයි මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් අය ඉස්සර අහලා තිබ්බ කමෙන්ට්ස් වල මම රිප්ලයි කරන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මම දැන් ඔයාලට මේ බ්ලොග් එකටම දැම්මේ. ඔයාලට ඒක වටිනවනේ. එතකොට දැන් මේකෙම ඔයාලට දැනගන්න පුළුවන්නේ. සමහර අය දාලා තිබ්බක්කේ සැලුන් එකක් දාන විදිහ කියන්නකෝ. දැන් එහෙම තමයි මෙහි අනේ මගේ කොණ්ඩේ යනවා මට හොඳ තෙල් එකක් කියන්නකෝ. මම ඩුබායි වල ඉදි ගාපු එක මේක හරියන්නේ. මෙහි එක එහෙට හරියන්නේ නැහැ. මෙහි වතුර හොඳයි. මට දැන් ඕනේ හිම් පාවිච්චි කරපුවා එක්ක ඔක්කොම නවත්තලා මෙහෙන් බඩු අරගෙන කොණ්ඩෙට ගාවන හරි කියලා හිතනවා. හරි ඒ වැඩ නැහැ. එහෙනම් ඊළඟ vlog එකේ හම්බෙමු. දැන් මේ vlog එක දැන් දාන දවස තියෙනවානේ. දාන දවස නෙමෙයි. දැන් මම මේ වීඩියෝ එක ගන්න දවස. දැන් හෙට මට ක්ලිනික් යන්න තියෙන්නේ. හෙට මට හරියටම සති 20යි. මට සමහරට කියන්නේ ඉඩ තියෙනවා දුවෙක් වේද පුතෙක් වේද කියලා. මම මේකට මේක ඇඩ් කරන්නේ නැහැ. ඒක වෙන වීඩියෝ එකකින් ගේන එක ධර්මනේ. කියන්නේ ගේනවනන්නේ හොඳ. ඉතින් අනිවාර්යෙන් ඔනේ ડોක්ටර් කියන්න කිව්වොත් හොඳයි. කිව්වොත් මම අනිවාර්යෙන් ඊළඟට දාන වීඩියෝ එකේ ඒක දැන් ඔයාලා බලනවා ඇති යකෝ කීයක් වීඩියෝ කිව්වද? කීයක් වීඩියෝ ඊළඟ එක කීයක් කියව දැන් කිව්වද? දානවා කියලා. ඒ ඉතින් ඒ තරම් ආසයි. චුට්ටක් ගණන් ගන්න එපා මේ දවස්වල ඉතින් පොඩ්ඩක් තියෙනවානේ. හරි ඉතින් එහෙනම් ඊළඟ vlog එකේ හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි.